අපි කියන්නේ නෑ මේ ලංකා ජනතාවගේ හොඳම අයවැය කියලා. අපිට ඊට වඩා ගොඩක් දේවල් ඒගොල්ලන් වෙනුවෙන් කරන්න තියෙනවා. අපිට ආසාවක් තියෙනවා අපේ රටේ මිනිස්සු Taman කැමති කෑමක් කාලා, Taman කැමති ඇඳුමක් දරුපට උන්ට අරන් දීලා, Taman කැමති රටකට Taman කැමති ගමනක් යන්න පුළුවන් ආර්ථිකයක් හදන්න. අපිට ඕනකමක් තිබෙනවා පේදුරු තොඩුවේ වැල්වටතුරේ ඉන්න දරුවෙකුත් මාතර අකුරැස් ඉන්න දරුවෙකුත් දෙන්නම මේක මගේ රට කියලා හිතන රටක් හදන්න. ඉතින් ඒ නිසා අන්නේ ඒක අපි තෝරගත්ත ලයිෆ් මිෂන් එක. එහෙම ලස්සන රටක් හදන එක ජනතාව ඡන්දෙන් දෙන්න කලින්ම අපි පවරගත්තද? ජනතාව ඡන්දෙන් දුන්නේ මේ ළඟදී. අපේ මුළු ලයිෆ් එකම ගත්තොත් ගරු කතානායකතුමනි. අපි ඒ අයිඩියල්ස් වලින් තමයි ජීවත් වෙලා තියෙන්නේ. අපිට පුදුම හිතන ආගමැතිතුමිය මම කතා කරනවා කොහොමද මෙහෙම බොරු කියන්නේ කියලා. අපි විපක්ෂයෙන් දෙද්දිවත් ගරු කතානායකතුමනි බොරු විවේචන කළා නැහැ. ඒ නිසා මේක ලයිෆ් මිෂන් එකක්. ඒ ලයිෆ් මිෂන් එක මොකක්ද? ඔව් ඇත්ත අපි හැංගීම්බර සත්‍යකරුක මිනිස්සු. ඇත්තටම අපිට ඩුවල් ලයිෆ් එකක් නැහැ. අපිට දෙපිඩි ජීවිතයක් නැහැ. අපි කරන්න ආපු දේ තමයි මේ කියන්නේ ඒක තමයි කරන්නේ. ඒ නිසා අපි ඔබතුමාලට කියන්නේ තව අවුරුදු 10කින් හරි ආණ්ඩුව ගන්න ඕන නම් මෙන්න මේ අපි යන පාරෙන් ඇවිල්ලා අපිට ගේම දෙන්න. ඔය පාරේ ගියොත් නම් සෝරි ඔහොමම ඉන්න වෙනවා. බොහොම ස්තුතියි ගරු කතානායකතුමනි.